හයි කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න ඉතින් අදත් මගේ දවස ගත වුණ විදිය ඔයාලට අරගෙන ආවා. එහෙනම් යන්කෝ අපි වීඩියෝ එකට. අද උදේම පොඩ්ඩක් අවදිනකොට කෝසි වයිප් එකක් තිබුණේ. ඉතින් චූටි කම්මැලිකමක් ගැව්වා නැගිටින්න. ඒ වුණාට ඉතින් ඒ විඳලත් හරියන්නේ නැහනේ. ඒක නිසා කොහොම හරි අමාරුවෙන් නැගිටගෙන උදේම මුණ සෝදලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා වැඩ ටික පටන් ගත්තා. හැම දවසක්ම ඉතින් එක වගේ නෑනේ. මෙන්න මේ වගේ දවසොත් ඉතින් ඉඳලා හිටලා එනවා. කොච්චර කම්මැලි වුණත් ඉතින් අපිට අපේ තේ එක නම් උදේට නැතුවම බෑනේ. අනිත් එක මෙන්න මේ තියෙන කෝසි වෙද එකත් එක්ක පොඩ්ඩක් කම්මැලි ගතිය නැති වෙන්න යනවත් එක්කම මම අද තේ එක හදාගන්න වතුර මැටි ලිපේ උණු කරා. උණු තේ එකකුයි සීතලම සීතල පරිසරයයි කියන්නේ මාරම කම්බිනේෂන් එකක්. අපේ ගෙදර සමහර වෙලාවට කුරුළු වෙනක් වගේ ඔයාලට ඇහෙනවනේ කුරුල්ලන්ගේ සද්දේ. මේ තියෙන්නේ ඔයාලා හැමදාම වගේ දකින අපේ ගෙදර පල්ලෙහා කුඹර. මම ඉතින් උදේට තේ එකත් හදාගෙන මගේ වල තියා බලන ගම පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ කුඹර පැත්තක් බලාගෙන තමයි එන්නේ. මම හරිය මාස දෙකක් තමයි උදේ වරුවට මේ නිස්කලංක බව විඳින්නේ. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න එක මේක හොරතරා. මෙයාගේ නම තමයි බ්ලැකි. මෙයා හරියම හොරතල්. දැන් ඉතින් ඔය මාව පොඩ්ඩක් දැකලා මම කැමරා එක උස්සගෙන ඉන්නේ. ඒක නිසා මෙයා පොඩ්ඩක් නිකන් උල්මන් වෙලා වගේ ඉන්නේ. හරියම අහිංසක විදියට තමයි බලන්නේ. ඔය පේනවනේ. හරි කට්ටයි මෙයා. ඒ වගේම තමයි හරිම දඟයි. ඔන්න එහෙනම් දැන් යම්මාත් එක්ක මගේ උදේ වැඩ ටික පටන් ගන්න. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන පොල් වල. මේක ගන්න මූලිකම හේතුව තමයි මට අර සාම්ප්‍රදායික පොල් වලින් පොල් එලි ගහන්න බෑ. මොකද මම ඒකට හරිම බයයි. මට අතේ යන්නේ අත තුවාල වෙයි කියලා ලොකු බයක් තියෙනවා. මම ඒක නිසා ඒ පොල් වලින් නම් පොල් එලි ගහන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් ඒක නිසා මෙන්න මේක මට ගෙනල්ලා දුන්නා. ඒකෙන් ගොඩක් ලේසියෙන් පොල් එලි ගහන්න පුළුවන්. මේකෙන් පොල් එලි ගහන්න අත හුරු නැති කෙනෙක්ට උනත් ටික දවසක් අතට හුරු වුණාම හරිම ලේසියෙන් පොල් ගෙඩියක් සුද්ධ කරගන්න පුළුවන්. මට වගේ නෙමෙයි හස්බන්ඩ්ට නම් ඒකෙන් ඉක්මනටම පොල් ගෙඩියක් සුද්ධ කරගන්න පුළුවන්. මේ පේනවනේ යානම් ටට්ටක් ගාලා ඉක්මනට පොල් ගෙඩිය ලෙලි ගහනවා. ඉතින් මට මෙන්න මේ පොල් වල ගොඩාක්ම ප්‍රයෝජනවත් වුණා. මොකද අර සාම්ප්‍රදායික පොල් වලින් මට හරියට පොල් ගෙඩියක් සුද්ධ කරගන්න බැහැනේ. ඒ වගේ වෙලාවට මෙන්න මේක මාරම වටිනවා. දැන් ඉතින් මේ පොල් ගෙඩියකුත් සුද්ධ කරගෙන මම උදේම අද පොඩි කෑමක් හදන්න තමයි හදන්නේ. මොකද හෙට අපේ පන්සලේ සාංගික දානි තියෙනවා. ඉතින් පන්සලට ගෙනියන්නත් එක්ක මම ගිලන්පස වලට වැලි තලප හදන්න තමයි හදන්නේ. දැන් ඔන්න එහෙනම් පොල් ගෙඩිය බිඳලා අපි වැඩේ පටන් ගමු. මේකට මම රැයක් පෙඟෙන්න දාපු තෙත හාල් අරගෙන දැන් මේක බ්ලෙන්ඩර් කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඒක හලා ගන්නත් ඕනේ. ඔයාලා ඉස්සරහට බලාගෙන ඉන්නකෝ. තව දෙයක් මට අමතක වුණා. මම මේක බ්ලෙන්ඩර් කරන්න අරන් තියෙන්නේ ලොකු කප් එක. ඒක හරියන්නේ නැහැ මේ වැඩේට. හොඳට අර හීන් වෙන්න කෙටෙන්නේ නැහැ. ඒක නිසා මම මේ අනිත් කප් එකට පොඩි කප් එකට හාල් ටික මාරු කරලා ආයෙමත් මුලින්ම බ්ලෙන්ඩර් කරන්න ගත්තා. ඊට පස්සේ හොඳින් කෙටිලා ඉවර වුණාම ඒක අපි පෙනේරයක් අරගෙන හොඳින් හලා ගන්න ඕනේ. මෙන්න මේ විදියට. අපි මේම පිටි හලද්දී පෙනේරෙන් හැලෙන්නේ නැති ටිකක් තියෙනවානේ. මම ඒ ටික ආයෙමත් බ්ලෙන්ඩර් කප් එකට දාගෙන ඒකටම අනිත් හාල් ටිකක් දාගෙන ආයෙමත් කොටා ගන්නවා. ඊට පස්සේ එහෙම ඉතුරු වෙන ටික ඊළඟට කප් එකට දදා හොඳටම සීන් වෙන්නම මේක බ්ලෙන්ඩර් කර ගන්න ඕනේ. පිටි ටික කෙටිලා ආවට පස්සේ පිටි කිලෝ 1ක් විතර මෙතන තිබුණු නිසා මම පොල් ගෙඩියකම පොල් ගාගත්තා. ඒ කියන්නේ අපි මේක වැලි තලප එක හදන්න ගන්නේ පිට්ටුවක් හදලානේ. ඒ පිට්ටුව එකට හොඳට පොල් ඕනේ නිසා පිටි ප්‍රමාණයට ගැලපෙන්න පොල් ප්‍රමාණයක් තමයි මම ගත්තේ. ඒකට හරියන්න පොල් ගෙඩියක පොල් මම ගත්තා. ඊට පස්සේ මෙන්න මෙහෙම ටික පොල් මේ පිටි එකට එකතු කරලා
අතින් කැට හදාගන්න ඕනි. මේකට ඔයාලා වතුරත් පාවිච්චි කරන්න. ඉස්සරහට මම පෙන්නනවා වතුර පොඩ දාලා මෙන්න මේ විදිහට කැට හදාගන්න ඕනි. ගොඩක්ම වතුර එකතු කරන්නත් එපා. එතකොට ඇලෙන්න බලනවා. දැන් මම මේ රස ගානට ලුණු එකතු කරගත්තා. ඔයාලත් ඔයාලගේ රස මට්ටමට කරපෙන්න ඇති වෙන්න ලුණු ප්‍රමාණයක් එකතු කරගන්න. මම සාමාන්‍යයෙන් එකතු කරගත්තේ ලුණු තේ හැන්දක් වගේ ප්‍රමාණයක් තමයි එකතු කරේ. මෙන්න මෙහෙම පිට්ටුව හදාගත්තට පස්සේ මම මේක හදන්නේ රයිස් කුකර් එකේ. රයිස් කුකර් එකට වතුර දාලා රත් වෙන්න තියලා ස්ටීමර් එක තියලා ඒකට කිචන් ටවල් එකක් හරි හොඳ පිරිසිදු රෙදි කෑල්ලකට අර පිට්ටු ටික දාලා ස්ටීමර් එක උඩින් මෙහෙම තියලා ඒක ආයෙමත් කිචන් ටවල් එකෙන් වහන්න. එහෙම නැත්නම් ඔයාලා ගන්න රෙදි කෑල්ලෙන් වහන්න. මොකද ස්ටීම් වෙද්දී ආයෙමත් වතුර ටික මේ පිට්ටුවටම වැටිලා ඒක තෙත පරිත වෙන්න ගන්නවානේ. ඒ වතුර වැටෙන එක නවත්තන්න මෙන්න මේ පිට්ටුව මෙන්න මේ විදිහට රෙද්දෙන්ම වහන්න. ඊට පස්සේ වහලා පියනෙන් වහන්න. වහලා මේ විනාඩි 40ක් විතර ස්ටීම් වෙන්න තියන්න. ඒ අතරේ මම වැලි තලපයකට ඕන එනසලුයි කුරුඳුයි කපලි බැදලා පොඩ්ඩක් තලා ගන්න තමයි හදන්නේ. මේව දැම්මම වැලි තලපයක ගොඩක්ම රසයි සුවඳයි දෙකම තියෙනවා. සමහර අය මේකට ගම්මිරිසුත් දානවා. මම නම් ගම්මිරිස් දාන්නේ නැහැ. මෙන්න මේ ටික විතරයි දැම්මේ. එනසලට 7-8ක් දාලා කුරුඳු පොතු 2ක් විතර දාලා මෙන්න මේ විදිහට හොඳින් තලා ගන්න. අර පවුඩර් එකක් වෙන ගන්නට තලලා අපිට මේ වැලි තලපයක හදද්දි දාන්න තමයි තියෙන්නේ. දැන් මේ පිට්ටු එක හොඳටම තැම්බීගෙන එන ගමන් මොකද මේ වෙලාවේ හරිම සුවඳයි. ඔන්න දැන් මම මේක පා ගන්නවා ඊළඟ වැඩ ටිකට යන්න. ඔයාලට කියන්න දුක හිතෙනම කතාවක් තියෙනවා. මට මාරම වැඩේ තමයි මේකට වුණේ. මම හරිම ආසාවෙන් තමයි මේ වැඩේ කරන්න පටන් ගත්තේ. මොකද මම මේ පළවෙනි වතාවට තමයි තනියෙන්ම වැලි තලපයකක් හදන. ඉතින් මේ වැඩේ කරන්නත් පටන් ගත්තේ මම හරිම ආසාවෙන්. මේක ෂූට් කරන්න ගත්තෙත් හරිම ආසාවෙන්. ඉතින් මාරම වැඩේ කියන්නේ අන්තිම ටිකේ යද්දී කොහොම හරි මගේ නරක වෙලාවට මේ වීඩියෝ එකක්වත් ෂූට් වෙලා නැහැ. එකක්වත් ෆෝන් එකේ සේව් වෙලා නැහැ. ඒ කියන්නේ පැණි ටික හදාගන්න එක, ඒ පැණි මිශ්‍රණයට අර පිට්ටු ටික දාලා කලවම් කරලා ලිපෙන් බාලා මේ තැටියේ තුනී කරලා ඒ ටික කිසිම දෙයක් ෆෝන් එකේ සේව් වෙලා නැහැ. මම වීඩියෝ එක එඩිට් කරන්න ගන්නකොට තමයි දැක්කේ මට ඒක වචන වලින් කියන්න බැරි පුදුම දුකක් තමයි දැනුනේ. ඒ වගේම කේන්ති. මොකද මම මේකට මාර විදියට මහන්සි වුණා. අනිත් එක මම හරිම සතුටින් හදපු දෙයක් නේ. ඉතින් මට ඕනම කරන වීඩියෝ ටික නැති වුණ නිසා ඒක ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඒ දුක ඉතින් තියෙනවා. කරන්න දෙයක් නැහැ. මං ආයෙමත් ඉස්සරහට මේ වගේ වීඩියෝ එකක් කරොත් අනිවාර්යෙන් ඔයාලට ෆුල් වීඩියෝ එක අරගෙන එන්න. ඒකට සෝරි. මොකද මං හිතලා කරපු දෙයක් නෙමෙයි. මේක හම්බෙන් වුණ දෙයක්. කොහොම හරි මටත් මාරම දුකයි වුණ වැඩේට මෙන්න මේ විදියට තමයි අන්තිමට මගේ වැලි තලප ටික තිබුණේ. හරිම ලස්සනට රසට හැදිලා ආවා. කැඩෙන්නේ හිමත් නැහැ. තෙත ගතිය වැඩිත් නැහැ. ගානට ඕන පදමටම තිබුණා. පිටි කිලෝවට මම සීනි ග්‍රෑම් 950ක් වගේ ගත්තේ. ඒ ග්‍රෑම් 50ක් මුලින්ම අපේ තාච්චියට දාලා ඔයාලා හදාගන්න භාජනයට දාලා කැරමල් කරගන්න. ඊට පස්සේ ඒක හොඳට කරවීගෙන එනකොට උණු වතුර දාලා හොඳින් කලවම් කරගෙන ඊට පස්සේ අනිත් සීනි ග්‍රෑම් 900 දාලා හොඳට කලවම් කරගන්න. වතුර කෝප්ප 2ක් තමයි දැම්මේ. ඊට පස්සේ බුබුලු දමාගෙන නටාගෙන එනකොට හැන්දෙන් උඩට උස්සලා බලන්න නූලක් වගේ ඇදිලා අර කැඩෙන ගානට වගේ එනකොට ඔයාලා මේ පිට්ටු ටික දාලා හොඳට කලවම් කරගෙන තෙත හිඳව ගන්න. ගොඩක්ම නෙමෙයි සාමාන්‍යයෙන් ටිකක් අර ඔයාලට තේරෙනවනේ හයිය ගතිය වගේ එනකන් තෙත හිඳව ගන්න. සීනි මිශ්‍රණේ හරි පදමට ආපු නිසා මේක හරි සොෆ්ට් එකට තිබුණා. ගල් ගෙඩි වගේ හයිය වුණේ නැහැ. ඉතින් ඔයාලත් හදලා බලන්න. මං ආයෙමත් ෆුල් වීඩියෝ එකක් ඔයාලට අනිවාර්යෙන්ම අරගෙන එන්න. මෙන්න මෙහෙම තමයි ඉතින් එදා දානි දවසට මගේ අතින් හදපු වැලි තලපයක තිබුණේ. අදට එහෙනම් මම ගිහිල්ලා එන්නම්. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.